ආයුබෝවන් වෙදස නාලිකාවෙන් ඔබ හමුවට එන මා සයිද නිලානි නෙලෙකුන්. අපි අද බලමු මේ උෂ්ණ කෑම සීතල කෑම කියලා කියනවා. මොනවද මේ උෂ්ණ කෑම කියන්නේ මොනවද සීතල කෑම කියන්නේ? ඔබ දන්නව ඇති අපි වතුර ටිකක් වුණත් රත් කරනකොට ඒ වතුර ටික දැන් අපි වතුර ටිකක් ඉබේ තියලා අපි ඕක කේතලයක තියලා ඕක රත් කරනකොට අපිට මේකේ වතුර ටික වෙලාවකින් වතුර නටන්න වෙනවා. මිනිත් තාපය දෙනකොට වතුර නටන්න වෙනවා. එතකොට ඒකෙදි මොකද්ද වෙන්නේ? මේ අපි මේ යටින් තේජෝ ධාතුව දෙන්නේ. ඒ කියන්නේ තේජෝ ගුණය දෙන්නේ. තේජෝ කියනවා අපි උෂ්ණ සීතල දෙකටම. උෂ්ණ සීතල දෙකටම. අපි එතකොට මේ විපග තියලා මොනවා හරි රත් කරනකොට අපි දන්නවා වතුර ටිකක් අපි කෙටිලෙන්කට දාලා රත් කරනවා නම් මේකෙදි මේ වතුර ටික වෙලාවකින් නටන්න ගන්නවා. ඒකට හේතුව මොකද? මේ මෙතනින් අපි තේජෝ ධාතුව දෙනකොට මේකේ උෂ්ණය වැඩි වෙනකොට වතුර ටික බුබුලු දාන්න වෙන්න හේතුව තමයි අර මම කිව්වා වගේ දැන් අණු එකට සම්බන්ධ වෙලා හැම දෙයක්ම හැදිලා තියෙනවා. ඒකට මම කිව්වා මේ ලෝකේ තියෙන ස්වභාවයන් හතරක් තියෙනවා. ඒ කියන්නේ අපි ආපෝ තේජෝ වායෝ පඨවි කියලා හැඳින්වුවාට මේකේ ගලන ස්වභාවය තියෙන જાති තියෙනවා. එතකොට රත් වෙන පිච්චෙන දිගවන ස්වභාවය තියෙන ඒවා තියෙනවා. චලනීය වෙන ස්වභාවය තියෙන අණු තියෙනවා. එතකොට මේ රත් වෙනකොට වාතයෙන් වෙන ක්‍රියාව තමයි චලනීය වැඩි වෙනවා. මම කිව්වා මේ අණු දෙකක් එකට අණු පරමාණු චලනීය වෙනකොට එකිනෙකට හැප්පෙනවා කියලා. මේ අණු හරි පරමාණු හරි චලනීය වෙනකොට මේ එකිනෙකට හැප්පෙන එකට අපි කියනවා මොලිකියුලර් වයිබ්‍රේෂන්ස් කියලා. එතන වයිබ්‍රේෂන්ස් කියලා කම්පණය කියලා කිව්වට ඒක රවුමට කැරකිල්ලක් නෙමෙයි. භ්‍රමණීය වීමක් විතරක් නෙමෙයි. පැත්තට අරහට උඩට ඔය හැම විදිහටම චලනීය වෙන එක අපි මේ මොලිකියුලර් වයිබ්‍රේෂන්ස් වලින් මේ සිද්ධ වෙනවා. එතකොට මේ තාපයේ දීලා රත් කරනකොට මොකද වෙන්නේ? මේ අණු එකට ඝට්ටණය වෙන එක ඉක්මන් වෙනවා. අණු එකට ඝට්ටණය වෙන එක ඉක්මන් වෙන්න මොකද වෙන්නේ? මෙතන ඇතුලේ රශ්මියක් උපදින එක වැඩි වෙනවා. තේජෝ ධාතුව ඒකට අපි මෙහි බාහිරින් දෙනකොට ඒකට තේජෝ ධාතුව එකතු වෙලා ඒ කියන්නේ රශ්මි ගතිය එකතු වෙලා මේ අණු දඟල මේ මොකදම මේ වතුර අණු ටික අපිට ඇහැට පේන්නම කුහුළු දාලා නටනවා. ඒ වෙන්නේ මොකද? අපි මුලදිම මම කිව්වා අර වාතය ගැන කියන එකේදී මේ අණු එකට චලනය වෙනකොට මේ බාහිර ලෝකෙත් අපේ ඇඟ තුල අණු තියෙන්නේ චලනය වෙන්නේ. එතකොට ඒ චලනය වෙන අණු එකට හැප්පෙනකොට ඒ වෙන ඝට්ටණිය නිද්ද එතන තාපයක් උපදිනවා. එතකොට මෙතන අපි ගින්දර දෙනකොට ඒ උපදින මේ ගින්දරෙන් මෙතන රස්නේ දෙනකොට මේ අණු වල චලන ගති ගොඩක් වේගවත් වෙනවා. එතකොට මෙතන ඒ උපදින රස්නේ ගතිය ගොඩාක් වැඩි වෙලා මෙතන මේ ඊට පස්සේ මේක තවත් රත් කරනකොට මේක වාෂ්ප වෙලා ගිහිල්ලා මේ වතුර ටික ඉවරටම හිඳිලා යන්නත් පුළුවන් වෙලාවක. ඒ මොකද ඕනම තැනක චලන ගති වැඩි වෙනකොට ඒ අණු වල ඝට්ටණය වැඩි වෙලා අපි කියනවා මොලිකියුලර් වයිබ්‍රේෂන්ස් කියලා. එතකොට ඒවා වැඩි වෙලා ඒ ඝට්ටණය නිසා උපදින තාපය නිසා මේවා තව තවත් මෙතන රත් වෙනවා. ඒ රත් වෙන්න මොකද වෙන්නේ? අණු මේවා සැහැල්ලු ගතිය ඇවිල්ලා උඩට වාෂ්ප වෙලා යනවා. එතකොට අපි හිතමු අපි දැන් මේ වතුර ටිකක් ගත්තාමනේ. දැන් අපි ඔය වතුර ටිකම සීතල දුන්නොත් මොකද වෙන්නේ? ෆ්‍රිජ් එකට දාලා ඒක කැටයක් වෙලා මිදෙනවා. සීතල දෙනකොට ඒක කැටයක් වෙලා මිදෙනවා. නමුත් අපි දන්නවා අපි උෂ්ණ කෑම කෑවම අපි හිතමුකෝ අපි රම්ටන් කෑවා කියලා. රම්ටන් වහරේ ගැමුව හරේ තියෙනවා ඉතාම උෂ්ණයි කියලා. රම්ටන් දුරියන් ඒ වගේ දේවල්. ගඩු ගුඩා. එතකොට අපි ඒ වගේ දේවල් කරාම අන්නසි ඒ වගේ දේවල් කනකොට මොකද වෙන්නේ? ස්වභාවිකවම මේ අපේ සිරුරට ඒකේ තියෙන අපි දැන් ආයුර්වේදයෙන් උගන්වනවා ද්‍රව්‍යයක් ගැන උගන්වනකොට රස දුන වීර්ය විපාක ප්‍රභාව කියලා ටික. ඒකෙදි මේකේ තියෙන උෂ්ණ වීර්ය තියෙන ද්‍රව්‍ය ගත්තහම ඒවයින් වෙන්නේ මොකද? මෙන්න මේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි ගින්දර දෙනකොට මේ තාපය දෙනකොට වතුර ටික නටනවා වගේ අපේ සිරුරේ අපි මේ අර අන්නසීව ගඩු කුඩා ඒ වගේ කමුටක් වගේ උෂ්ණ දේවල් දාන්න ඒ අණු වල තියෙන චලන ගති වැඩි වෙනවා. ඒ චලන ගති වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඒ අණු එකට හැප්පිලා ඒ ශරීරයේ තියෙන උෂ්ණ ගතිය වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා තේජෝ ගතිය කියලා. මේක අපේ ශරීරයට සම්බන්ධ වෙනකොට අපි කියන්නේ පිත කියලා. ශරීරයේ තියෙන තේජෝ ගුණය තමයි පිත. එතකොට ශරීරයේ තියෙන දවන, තවන, පිච්චෙන, දිරවන සියලු ගති
කියන්නේ ආහාර දිරවන්නත්, කුසගින්න ඇති කරන්නත්, අපිට උෂ්ණ රෝග ඇති කරන්නත් ඔය හැම දෙයකම මේ පිත තමයි හේතුව. එතකොට මේ පිත් ගතිය වැඩි වෙනවා අර උෂ්ණ තියෙන ආහාර ගන්නකොට. ඒ වැඩි වෙන පිත් ගතිය වැඩි වීම නිසා තමයි අපිට මේ ශරීරයේ තියෙන දැන් ඔය අන්නසි වගේ ඒවායේ අපි දන්නවා ඒකේ තියෙන කඩ ඇඹුලා. එතකොට ඒ ඇසිඩ් ගතිය ඒකේ තියෙනවා දැන් අන්නසීම කෑම අපි කියනවා දීපන පාචන ගුණ තියෙනවා කියලා. දීපන කියන්නේ කුසගින්න දල්වනවා. අග්නිය දල්වනවා. ඒ කියන්නේ බඩගිනි වැඩි කරනවා. පාචන කියන්නේ පැසවනවා. කෑම හොඳට ජීර්ණය කරලා කෑම පැසවලා දෙනවා. එතකොට අන්නේ දීපන පාචන ගුණත් වැඩි වෙනවා. මේ තියෙන පිටින්ද ආහාර දිරවීම වැඩි වෙනවා. කුසගින්න වැඩි වෙනවා. ඔන්න ඔය ලක්ෂණ වැඩි වෙනවා. ඊට අමතරව අපේ ශරීරයේ මේක ආහාරයට ගත්තාම දැවිලි ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන්. මේක හේතුවක් වශයෙන්. එතකොට ඔබට පේනවද මේ උෂ්ණ ගතිය කියන්නේ ඔබ හිතන් හිටිය විදිහේ එකක් නෙමෙයි. සමහර කියනවා කෑම වල උෂ්ණ සීතල කියලා දෙයක් නැහැ කියලා. නැත්තේ නෑ. වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. ඒක තමයි අපි මේ විස්තර කරලා පැහැදිලි කරේ. එතකොට දැන් උෂ්ණ කෑම කෑම පිත කිපෙනවා. ඒ වගේම මේ අණු වල චලනය වැඩි වෙලා ඒ වගේ වෙනකොට දැන් මේ රස්නේ වැඩි වෙලා එතකොට එතන වාතයක් කිපෙනවා. දැන් අපි හිතමු මේ දැන් මේ උෂ්ණ කෑමනේ අපි සීතල කෑමක් ගත්තා. සීතල ආහාරයක් ගත්තා. අපි හිතමු එතකොට දැන් ඔය අලිපේර එහෙම නැත්නම් කොමඩු පිපිඤ්ඤා කැකිරි ඒ වගේ අපි හිතමු ඒ වගේ දෙයක් ආහාරයට ගත්තා. ඒ වගේ මොකද ඒ වගේ තියෙන දියර ගතිය වැඩි. එකක්. එතකොට අපේ ඇඟේ තියෙන දියර ගතිය එතකොට ඇලෙන ගතිය වැగిරෙන ගතිය ඕමෝ තමයි මේ ආපෝ ගතිය තියෙන්නේ. ඒක ස්වභාවය. බාහිර ලෝකේ තියෙන ස්වභාවයක් තමයි ආපෝ ස්වභාවය. ඒකේ දියර ගතියක් තියෙනවා, ඇලෙන ගතියක් තියෙනවා, වැగిරෙන ගතියක් තියෙනවා. එතකොට අපේ ඇඟේ ඒක ඊට සමාන්තරව අපේ ඇඟේ තියෙන්නේ සෙම. මේ සෙමෙන් මේ කියන ක්‍රියාවලිය වෙනවා. සෙම දියර ගතිය තියෙනවා, වැగిරෙන ගතිය තියෙනවා, ඇලෙන ගතිය තියෙනවා. එතකොට අපේ සංදි දෙකක් වුණා. ඇවිදිනකොට එකට හැප්පෙන්නේ නැතුව, සද්ද ඇහෙන්නේ නැතුව තියෙන්නේ මේ තියෙන මේ ශ්‍රේෂ්ඨ කොටස් හින්ද තමයි. එතකොට අපි මේ දියර ගතිය වැඩි ආහාර ගන්නකොට මෙතන මේ අපි කිව්වේ වතුර සීතල කරන වතුර ෆ්‍රිජ් එකට දාලා මේක සිසිල් කරනකොට වතුර ටික විදෙනවනේ. එතකොට අර මේ දියර ගතියෙන් තිබිච්ච එක මොකද වෙන්නේ මේ ඝන ස්වභාවයටපත් වෙනවා මෙතන. එතකොට මෙතනදී මේ දියර ගතිය වැඩි ඒවා ගන්න මොකද වෙන්නේ ශරීරයේ තියෙන මේ කප ධාතුව වැඩි වෙනවා. එහෙම නැත්නම් සෙම වැඩි වෙනවා. එතකොට මේ වගේ ආහාර අපි සීතල ආහාර වැඩිපුර ගන්න වෙන්නේ මොකද? කප එහෙම නැත්නම් සෙම කිපෙනවා. අපි හිතමුකෝ තද වැස්ස දවසක් කියලා. එතකොට බාහිර ලෝකෙත් මේ වැස්සින්ද සීතල ගතිය වැඩි. අපේ ශරීරයේ අපි හිතමුකෝ ඇඟුල් කෙසෙල් ආන මාළුව එතකොට අලිපේර වගේ අපි සීතල දේවල් ගන්නවා කියලා. අන්න එතකොට අපේ ශරීරයේ තියෙන සෙම ගතිය වැඩි වෙනවා. එතකොට අන්න දැන් ඔබට හැදී ඇති මේ සීතල ආහාර ගත්තාම කොහොමද සෙම කිපෙන්නේ? උෂ්ණ ආහාර ගත්තාම කොහොමද පිත කිපෙන්නේ? අපිට මුත්‍රා දැවිලි, බඩ දැවිලි, එතකොට මල බද්දේ ඔන්න ඔයගේ දේවල් මේ පිට කිපුණාම ඇති වෙන්න පුළුවන්. සෙම කිපුණාම අපිට ප්‍රතිශා, නිමෝනියා, එතකොට ඇදුම අන්න ඒ වගේ රෝග අපිට ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් මම හිතන්නේ ඔබට මේ ටිකෙන් මේ උෂ්ණ ආහාර සහ සීතල ආහාර ගැන පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙමනම් නැවත දවසක හම් වෙන තෙක් ඔබට ආයුබෝවන්.